ආයිබෝවන් කියලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ 2026 ෆින්ලෑන්ඩ් වීසා ඇප්ලයි කරන්න බලාගෙන ඉන්න ඔයා වෙනුවෙන් ඉතාමත් වැදගත් අප්ඩේට් එකක්. මම දැන් මේ ඔයගලන්ට කියලා දෙන්න යන ස්ටෙප් එක නැතුව ඉදිරියේදී අපිට වීසා ඇප්ලයි කරන්න බෑ. 2026 දෙවැනි මාසේ 25 වෙනිදා ෆින්ලෑන්ඩ් එම්බසි එක අලුතින් නීතියක් හඳුනා දෙනවා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ ඇප්ලිකන්ට්ලට. මෙතනදී මේගොල්ලන් කියන්නේ ඇඩිෂනල් වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එකකට හැම ඇප්ලිකන්ට්ම මුහුණ දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මෙතනදී මේගොල්ලන් ඇත්තටම කියන්නේ මැරේජ් සර්ටිෆිකේට්, බර්ත් සර්ටිෆිකේට්, ඩිවෝර්ස් සර්ටිෆිකේට්ස්, ඩෙත් සර්ටිෆිකේට්ස් වගේ දේවල් මේගොල්ලන්ගේ VFS එකේ තියෙන වෙනමම ප්‍රොසෙස් එකකට ඉදිරිපත් කරලා ඒගොල්ලන්ගේ වෙරිෆිකේෂන් කම්ප්ලීෂන් රිපෝට් එකක් ගන්න ඕන අපි. එතකොට මේගොල්ලන් පැහැදිලිවම කියලා තියෙනවා verification process must be completed before you submit your resident permit application and attend your identification appointment කියලා. එතකොට දැන් අපි කලින් process එකේදී අපි මෙහෙම document verification එකකට ගියේ නැහැ. මෙතනදී අපිට මේ document verification එක නැතුව ඉස්සරහට යන්න බෑ. අපි දැන් මේ VFS Global එකේ තියෙන මේක වෙනුවෙන්ම ඒගොල්ලන් ක්‍රියේට් කරලා තියෙන page එකට ගිහින් අපි බලමු කොහොමද මේ දේ කරන්නේ, මොන documents මේකට අවශ්‍ය වෙන්නේ කියලා. මේක තමයි මේගොල්ලන් ක්‍රියේට් කරලා තියෙන page එක. මේගොල්ලන් step by step guidance එකක් දීලා තියෙනවා. අපි මුලින්ම බලමු මොන documents මේගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙරිෆිකේෂන් එකේදී කියලා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේගොල්ලෝ බර්ත් සර්ටිෆිකේට්, මැරේජ් සර්ටිෆිකේට්, ඩිවෝර්ස් සර්ටිෆිකේට්, ඩෙත් සර්ටිෆිකේට්ස් කියන දේවල් තමයි මේගොල්ලෝ වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එකට ඉල්ලන්නේ. එතකොට මේගොල්ලෝ කියලා තියෙනවා මේක two fold process එකක් කියලා. ඒ කියන්නේ steps දෙකකින් යුක්ත process එකක්. මුලින්ම ඕගොල්ලන් documents ටික VFS Global Verification Service එකට ලබා දුන්නට පස්සේ ඒගොල්ලන් verification completion mail එකක් කියනවා. ඒ verification completion mail එකෙන් පස්සේ තමයි අපිට VFS identification interview එකට face කරන්න වෙන්නේ. ඊළඟට අපි මේකට අවශ්‍ය වෙන documents ගැන කතා කරොත් මුලින්ම මේගොල්ලන් දීලා තියෙන list එක. ඒකේ ඔයගලන්ට දැක ගන්න පුළුවන් completed and signed application form. මේ application form කියන එක මෙන්න මෙතනින් අපිට download කරගන්න පුළුවන්. download කරගත්තට පස්සේ මේක නිවැරදිව fill කරන්න මෙතනදී මේ name of the applicant, passport එකේ තියෙන විදිහටම නම දාන්න ඕන. අනිත් ඉල්ලලා තියෙන විස්තරත් ඒ හරියටම පුරවන්න. ඒ වගේම මෙතන මේ documents sent for verification කියන දේ ඉතාමත් වැදගත්. එතනදී ඔයගොල්ලන් නිවැරදිව document ගාන mention කරන්න ඕන. මොකද මේක බලලා තමයි මේගොල්ලන් performer invoice එක issue කරන්නේ. ඊළඟට duly filled and signed authorization letter කියලා. මේ authorization letter එක කියන්නේ මෙතනින් ඔයගොල්ලන්ට download කරගන්න පුළුවන්. මේ authorization letter එක කියන්නේ නිකන් statement එකක්. මෙතනදී ඔයගොල්ලන්ගේ නම ලියලා මෙතන signature එක දීලා මේකේ scan copy එකක් ගන්න ඕන. ඊළඟට photocopies of documents to be verified bearing the stamp or seal and signature of the Ministry of Foreign Affairs of the originating country. මෙතනදී මේගොල්ලන් කියලා තියෙන්නේ originals attest කරපු ඒ documents ඒ වගේම අපේ ඒ original translation කරපු ඒ document එකේ attestation එක upload කරන්න ඕන. ඒ වගේම photocopy of data page of passport කියන දේවල් ඇතුළත් කරන්න ඕන. ඊට අමතරව ඔයගොල්ලන්ගේ birth certificate එකේ හරි marriage certificate එකේ හරි නම් වල මොකක් හරි වෙනසක් තිබ්බොත් ඔයගොල්ලන්ට affidavit එකක් ඉදිරිපත් කරන්න වෙනවා. මම ගැන කතා මට මගේ අම්මයි අප්පච්චිගේ identity card වල translation එකක් ඉදිරිපත් කරන්න ඕන additional document එකක් විදිහට. ඊළඟට අපි මේකේ fees ගැන කතා කරොත් මෙතන මේගොල්ලන් කියලා තියෙනවා එක document එකකට
යුරෝ 140ක්. ඒ කියන්නේ ඩොකියුමන්ට් එකකට මට ඇත්තටම මගේ පෞද්ගලික අත්දැකීම ගත්තොත් මට එක ඩොකියුමන්ට් එකකට 52,000ක් වගේ මුදලක් වැය වුණා. මම ටෙස්ට් කරේ ඩොකියුමන්ට්ස් 2යි. එතකොට 1,04,000 වගේ මුදලක් මට වැය වුණා. ඊට පස්සේ මෙතන මේගොල්ලන් දීලා තියෙනවා upload your documents කියලා. ඒ කියන්නේ VFS පෝර්ටල් එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා submit your document on successful completion of the verification process. You will be notified that final report has been submitted to the embassy කියලා. එතකොට ඒ report එක ආවට පස්සේ තමයි ඔයගලන්ට identification interview එකට යන්න වෙන්නේ. හරි, දැන් අපි මේ VFS පෝර්ටල් එකට කොහොමද මේ ડોකියුමන්ට්ස් අපි අප්ලෝඩ් කරන්න කියලා දැනගන්න. මේක තමයි මේගොල්ලන්ගේ VFS පෝර්ටල් එකේ ඉන්ටර්ෆේස් එක. මම මේ ලින්ක්ස් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරනවා. මෙතනදී ඔයගොල්ලන් ඉස්සෙල්ලාම sign up වෙන්න ඕන. sign up වෙනකොට පාස්පෝර්ට් එකේ තියෙන විදිහටම ඔයගොල්ලන්ගේ නම මෙතනදී මෙන්ෂන් කරන්න ඕන. ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එක, ඊට පස්සේ කන්ට්‍රි එක විදිහට ශ්‍රී ලංකාව තෝරගෙන පාස්වර්ඩ් එකක් සිලෙක්ට් කරලා මුලින්ම අපි account එක හදාගෙන ඉන්න ඕන ඊළඟ පියවරට යන්න. හරි, දැන් අපි හදාගත්ත account එක ඇතුළට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා මුලින්ම about us කියන මේ page එකේ ඒගොල්ලන් පැහැදිලිවම කියලා තියෙනවා on successful completion of the verification process you will be notified that the final report has been submitted to the embassy. On the receipt of this confirmation, you can then submit the original documents along with your resident permit application with via appointment at VFS Global Visa Application Center. එලා මෙතන ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් එක දීලා තිනවා. ඇත්තටම මේ ඇඩ්‍රස් එක ඒගොල්ලන්ගේ පරණ application center එකේ ඇඩ්‍රස් එක. මේගොල්ලන්ගේ මේ visa application center එක දැන් අලුත් තැනකට අරන් ගින් තිනවා. මගේ ඉන්ටර්විව් එකක් ගියේ අලුත් application center එකේ. මම ඉස්සරහට කරන වීඩියෝ වලදී මගේ එක්ස්පීරියන්ස් එක ඔයගලන්ට එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්, දැන් අපි home කියන tab එකට යමු. මේ home කියන tab එකේදී ඔයගලන්ට දකින්න පුළුවන් අපි හදලා තියෙන කොම applications මෙතන ඔයගලන්ට දකින්න පුළුවන් applications 3ක්. ඇත්තටම මගේ මේ පළවෙනි applications දෙක වැරදුනා හින්දා මට ඒ දෙක කැන්සල් කරන්න ඕන. ඒ කියන්නේ මගේ ડોකියුමන්ට්ස් වල පොඩි වැරදියක් සිදු වුණා. ඒ හින්දා මට ඒ දෙක කැන්සල් කරගන්න ඕන. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙතන මේ තිත් තුනක් තියෙනවා. ඒ තිත් තුන ක්ලික් කරලා මේ ස්ටොප් කේස් කියන එක ක්ලික් කරාට පස්සේ අපි ඇප්ලිකේෂන් එක process එක නවත්ත ගන්න පුළුවන්. ඊපස්සේ අලුතෙන් ඇප්ලිකේෂන් එක රීස්ටාර්ට් කරලා process කරන්න පුළුවන්. දැන් new applications tab එකට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා මුලින්ම අපේ රට select කරගන්න තියෙනවා. ඊට පස්සේ candidate name, එතනම මෙතනදී name එක passport එකේ තියෙන විදිහටම ඔයගලන්ට දාන්න වෙනවා. එතකොට email address, mobile number, date of birth, වගේම birth certificate එකේ ලියලා තියෙන විදිහටම තාත්තගේ නම. මෙන්න මෙතනදී payment document එක payment documents කියලා තියෙනවා. ඒක ගැන වද වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟ section එකට ගියාට පස්සේ අපි අපේ passport එකේ copy එකක් attach කරන්න ඕන. ඊට පස්සේ ඒ වගේම අපි කතා කරපු application form එක වගේම letter of authorization කියන form එකත් attach කරන්න ඕන. ඊට පස්සේ marriage certificate එක අපි attach කරන්න ඕන. මෙතනදී marriage certificate එකේදී ඔයාගේ original marriage certificate එක, ඒ වගේම මේකේ translation එක, ඒ වගේම original marriage certificate එකේ attest කරපු document එක, ඒ වගේම translation එකේ attest කරපු document එක කියන මේ හතරම මෙතනදී. ඒ වගේම මෙතනදී birth certificate එකත් අර විදිහටම original එකයි translation එකයි original එකේ translation එකේ attest කරපු document උයි අවශ්‍ය නම් ඔයාලට affidavit එකත් මෙතනදී attach කරන්න වෙනවා. මෙතන මේ setting අපිට අපි attach කරන document ගාන select කරාට පස්සේ තමයි මේගොල්ලන් ඒ ගාන attach කරන්න දෙන්නේ මෙතන. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක submit කරන එක. අපි මේක submit කරාට පස්සේ
පැය කීපයක් ඇතුළත ඒගොල්ලන් අපිට කන්ෆර්ම් කරලා මේල් එකක් එනවා. ඒ මේල් එකේ අපිට කියනවා ඒගොල්ලන් පැය 48ක් ඇතුළත පේමන්ට් ලින්ක් එකක් එවනවා කියලා අපේ ඊමේල් එකට. එතකොට මේ තමයි මට ආපු පේමන්ට් ලින්ක් එක. එතකොට ඒකේ ඒගොල්ලන් දීලා තියෙන performa invoice එකේ වලට පේනවා අපේ සර්ටිෆිකේට්ස් ගානට අනුව ඒගොල්ලන් අය කරන මුදල කියලා. මෙතනදී මම මැරේජ් සර්ටිෆිකේට් එකකුයි බර්ත් සර්ටිෆිකේට්ස් දෙකකුයි එතකොට මුළු ගාන ඉන්දියන් රුපීස් 43,140ක් වෙලා තියෙනවා. එතකොට සාමාන්‍ය 3 දෙනෙක් ඉන්න පවුලක බබයි අම්මයි තාත්තයි ඉන්න පවුලක ගත්තොත් 3 දෙනාගේම බර්ත් සර්ටිෆිකේට් 3යි ඊට අමතරව මැරේජ් සර්ටිෆිකේට් එකයි. එතකොට ඔක්කොම ඩොකියුමන්ට්ස් 4ක් ඇටච් කරන්න ඕන. එතකොට ලක්ෂ 2කට වඩා වැඩි මුදලක් වැය වෙනවා. මතක ඇතුව මේක පැය 48කට කලින් පේ කරන්න ඔයගොල්ලන් වග බලා ගන්න. මොකද මේ ලින්ක් එක වැඩ කරන්න නැතුව යනවා පැය 48න් පස්සේ. ඊට පස්සේ මේගොල්ලන් දවස් කිහිපයකට පස්සේ අපිට මේ වෙරිෆිකේෂන් ඉනිෂියේෂන් මේල් කියලා එකක් එවනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ process එක පටන් ගත්ත කියලා අපිට notification එකක් එවනවා අපේ මේල් එකට. එතරම් ඒගොල්ලන් කියලා තියෙනවා පැහැදිලිවම physical මේවා copy submit කරන්න බෑ මේක එනකන් කියලා. ඊට පස්සේ අවසානයේදී අපිට එවනවා මෙන්න මේ verification completion mail කියලා. මේක පැහැදිලිවම දෙනවා your application with reference number කියලා අපේ මේ application එක දීලා is now completed and final report will be submitted to the embassy. දැන් එතකොට මේකේ print out එකක් අරගෙන තමයි අපිට යන්න ඕනේ. මෙතන මේගොල්ලන් දාලා තියෙන්නේ මේ පරණ address එක මම කිව්වා වගේ. මේක දැන් අලුත් තැනකට අරන් ගිහින් එතකොට අපි ඉන්ටර්විව් එකට අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය දෙයක් තමයි මෙන්න මේ verification completion mail කියන එක. මේකේ copy එකක් අනිවාර්යෙන් අරන් යන්න ඕනේ අපේ ඉන්ටර්විව් එකට. ඉතින් ඊළඟ වීඩියෝස් වලදී මගේ experience එක මම share කරන්න කැමතියි. මම කොහොමද මොහොම දුන්නේ මේ ඉන්ටර්විව් එකට. මොකද මේ ඉන්ටර්විව් එක තියෙන්නේ කියන හැම විස්තරයක්ම ඉස්සරහදී කරන වීඩියෝස් වලදී මම share කරගන්න කැමතියි. ඒ නිසා ඔයගොල්ලන් මගේ YouTube channel එක subscribe කරලා notification icon එකක් කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයගලන් හැමෝටම සුබ දවසක්.